කළුගල්වල විවිධ හැඩයට ඇති කොටස් වෙන් කර ගැනීමට වර්ග කිරීමේ පරීක්ෂාව සිදු කරනවා. පෙනේරයකින් කරන සරල පරීක්ෂණයකින් විවිධ ප්‍රමාණයන්ට ඇති ගල් කොටස්වල අනුපාතය හඳුනා ගැනීමට පුළුවන්. දැන් අපි ඒ පරීක්ෂාව කරලා බලමු. සාමාන්‍ය කළුගල් ගොඩක විවිධ හැඩයෙන් නොඑක් විශාලත්වයෙන් යුතු විවිධ වට ප්‍රමාණයේ කළුගල් තියෙනවා. කළුගල් නියැදියක විවිධ විශාලත්වයෙන් යුතු කළුගල් කොටස් ප්‍රතිශතය කොපමණ ප්‍රමාණයකට තිබේදැයි සෙවීම පෙනේර පරීක්ෂණය මගින් සිදු කරනවා. අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වී ඇති කළුගල් කොටස් නිසා වැඩ කිරීමට අපහසුව හා කොන්ක්‍රීට් එකේ ශක්තිය අඩුවීමට බලපානවා. කළුගල් සාම්පලයක් ගෙන බර කිරා ගැනීමෙන් පසු මිලිමීටර් 20 සිට මිලිමීටර් 4.75 දක්වා තිබෙන පෙනේර භාවිතා කර වෙන් කරගන්න පුළුවන්. මෙහි මිලිමීටර් 4.75 වන කුඩාම හිඩැස ඇති පෙනේරේ අවසානයටත් මිලිමීටර් 20ක් වන විශාලම හිඩැස ඇති පෙනේරේ උඩින් තිබෙන ලෙසත් සකස් කරගන්න. ඉන්පසු උඩම තියෙන පෙනේරයට ගල් ඔක්කොම දමා විවිධ හැඩයන්ට තියෙන ගල් අවසාන පෙනේරේ හිල් වලින් ගමන් කරන තුරු අඩුම තරමේ විනාඩි 2ක්වත් හොඳින් සෙලවිය යුතුය. සෑම පෙනේරයකම ඉතුරු වී ඇති ගල්වල වෙන වෙනම බර කිරාගෙන මුළු බරෙන් ගල් කොටස්වල බර අනුපාතය සොයා ගන්න අවශ්‍යයි. ඉන්පසු අපිගත් සාම්පලේ විවිධ ප්‍රමාණවලට ඇති කළුගල් කොටස්වල ප්‍රතිශතය සොයා ගන්න පුළුවන්. එවිට තෝරාගත් මුළු කළුගල් ප්‍රමාණයෙන්ම විවිධ විශාලත්වයේ ඇති ගල් කොටස්වල ප්‍රතිශතය පහසුවෙන් සොයා ගන්න පුළුවන්. අපට වැඩ කිරීමට වඩාම සුදුසු විවිධ ප්‍රමාණයේ කළුගල් වල ප්‍රතිශතයන් සාම්පලයේ නැත්නම් ඒ ප්‍රමාණයේ කළුගල් යොදා ප්‍රතිශතය නිවැරදිව සාදාගත යුතුය. සාරාංශය: හොඳින් මිශ්‍රව නිවැරදිව අඩුක්වීමට හා වැඩ කිරීමේ පහසුව සඳහා කළුගල් විවිධ ප්‍රමාණයන් වලින් තිබිය යුතුය. කළුගල් සාම්පලයේ විවිධ විශාලත්වයෙන් යුතු ගල් කැට අතර අනුපාතය සොයා ගැනීමට පෙනේර පරීක්ෂණය නම් පරීක්ෂණයක් සිදු කරයි. විවිධ කළුගල් කොටස් නිවැරදි අනුපාතයට ව්‍යාප්ත වී ඇති කළුගල් වලින් ඉතාමත් හොඳ කොන්ක්‍රීට් එකක් සාදා ගන්න පුළුවන්.